ලංකාවේ පළවෙනි පාරට ක්‍රියාත්මක වෙන මේ Amazon Product Research course එක ප්‍රධාන වශයෙන් දෙපාර්ශ්වයක් ටාගට් කරලා තමයි ඩිසයින් කරලා තියෙන්නේ. පළවෙනි පාර්ශ්වය Amazon Account Management එහෙම නැත්නම් Amazon Product Researcher කෙනෙක් විදියට වැඩ කරන්න බලාපොරොත්තු වෙන ෆ්‍රීලාන්සර්ස්ලා. ඒ වගේම අනෙක් පාර්ශ්වය තමයි Amazon එකේ තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න පටන් ගන්න උත්සාහ කරන පිරිස. ඉතින් මුලින්ම මම කතා කරොත් එහෙම ෆ්‍රීලාන්සර්ස්ලාට කොයි විදිහටද මේ ප්‍රොඩක්ට් රිසර්ච් කෝස් එක වැදගත් වෙන්නේ කියලා. ඔබ Upwork වල එහෙම නැත්නම් Fiverr වල සර්ච් කරලා බලුවොත් Amazon Product Research කියලා. Amazon Product Researcher කියලා. ඔබට බලා ගන්න පුළුවන් ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, පිලිපීනය වගේ බහුතරයක් ෆ්‍රීලාන්සර්ස්ලා ඉන්න අපේම රට වගේ, කියන්නේ ශ්‍රී ලංකාව වගේ ආර්ථික තත්ත්වයක් තියෙන රටවල් වල කොච්චර මේ Amazon account management sector එකේ ෆ්‍රීලාන්සර්ස්ලා ඉන්නවද කියලා. ලංකාවේ ෆ්‍රීලාන්සර්ස්ලා Amazon account management වල පොඩි part එකක් කරනවා. ඒක තමයි image design කියන්නේ, video designs කියන්නේ. ඉතින් ඒක ගත්තොත් එහෙම බොහොම පොඩි part එකක් overall Amazon account management job එකේ. ඉතින් මේ Amazon account management වලට enter වෙන්න තියෙන බේසිස්ම කෝස් එක තමයි දැනගත යුතුම කාරණාව තමයි Amazon Product Research. එහෙම නැත්නම් Amazon එකේ products වල data කොයි විදිහටද හසුරවන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මෙතෙන්දී අපි කතා කරනවා Amazon එකේ විකුණන්න product එකක් කොයි විදිහකටද data ඇනලයිස් කරලා හොයාගන්න කියන එක සම්බන්ධයෙන්. ඔබ ගොඩක් වෙලාවට e-commerce වල product researcher කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ගොඩක් කට්ටිය මේ වෙනකොට කරන්නේ emotional decisions වලින් product research කරගන්න එක. හැබැයි අපි මෙතෙන්දී Amazon backend එකේ data extract කරලා එතකොට ඒවා model කරලා කොයි විදිහටද market එකට match වෙන product එක හරියටම හොයාගන්න කියලා කතා කරනවා. විවිධාකාර වූ strategies පාවිච්චි කරලා. ඉතින් product researcher කෙනෙක් විදිහට වැඩ කරන්න බලාපොරොත්තු වෙන freelancer කෙනෙක්ට මේක වැදගත් වෙන්නේ විශේෂයෙන්ම දැනට Amazon එකේ sell කරන sellersලා ගොඩක් යුරෝපා රටවල් වල, එතකොට ඉන්දියාවේ, එතකොට ගොඩක් ලෝකේ රටවල් වල ව්‍යාප්ත වෙලා ඉන්නවා. මේ sellersලා තමන්ගේ store වලට නිතරම products add කරනවා. එතකොට මේ add කරන්න products හොයද්දී අන්නේ වෙලාවේදී තමයි sellersලා product researchersලා ගාවට එන්නේ අලුත් product ideas මිලදී ගන්න. ඔබ බැලුවොත් මම කලින් කියපු විදිහට Upwork, Fiverr වගේ platforms වල ලොකු මිල ගණන් වලට මේ products අලවීම සිද්ධ වෙනවා, product ideas අලවීම සිද්ධ වෙනවා. ඉතින් අපි Helium 10 කියන tool එක පාවිච්චි කරනවා market intelligence tool එකක් විදිහට. මේකේ අවසානයේදී කෝස් එකේදී ඔබට Amazon Product Researcher කෙනෙක් විදිහට වැඩ කරන්න අවශ්‍ය වෙන ස්කිල් එක අපි 100% ඩෙවලොප් කරනවා. ඉතින් ඔන්න විදිහට තමයි ෆ්‍රීලාන්සර් කෙනෙක්ට මේ කෝස් එක වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි ඔබ Amazon එකේ යම් ප්‍රොඩක්ට් එකක් විකුණන්න බලාපොරොත්තු වෙනවා නම්, උදාහරණයක් විදිහට ලංකාවේ SME sector එකේ කට්ටිය ඉන්න ගොඩක් තමන්ගේ products විකුණන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඔබ කරන්න B2B model එකේ business එකක් නම් ඔබ කොහොමද B2C model එකට shift වෙන්නේ? ඒ කියන්නේ ඔබ දැනට විකුණන්නේ bulk buyer කෙනෙක්ට වෙන්න පුළුවන් products. නමුත් ඔබට පුළුවන් directly ගිහිල්ලා customer ටම විකුණන්න. direct to C, D2C එහෙම නැත්නම් B2C කියලා අපි කියනවා. එතකොට ඔන්න ඔය අවස්ථාවේදී තමයි මේ B2C model එකේදී ඇත්ත real data මොනවද කියලා ඔබ දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ product එක විකුණන්න හොඳම රට කොහෙද? එතකොට ඔබේ ප්‍රොඩක්ට් එකේ තියෙන හොඳම සයිස් එක මොකද්ද විකුණන්න? ඒ රටවල් වලට අදාළව. හොඳම ප්‍රයිස් පොයින්ට් එක මොකද්ද? එතකොට විකුණලා ඇත්තටම ඔබට ලාභාංශය ලබා ගන්න පුළුවන්. මේවා ඔක්කොම data sensitive කාරණා. එතකොට මේවා අපි දැනට ඔබේ ප්‍රොඩක්ට් එක වගේ ප්‍රොඩක්ට්ස් විකුණන කට්ටිය අනිවාර්යෙන් මාකට් එකේ ඉන්නවා, විශේෂයෙන් Amazon මාකට් එකේ. එතකොට ඒ sellers-ලාගේ sales data extract කරගෙන analyze කරලා අපි study කරනවා ඔබේ ප්‍රොඩක්ට් එක විකුණලා ඇත්තටම ලංකාවේ ඉඳන් යවල profitability එකක් ගන්න පුළුවන්ද කියලා. Specifically Amazon එක කියන්නේ ලෝකේ ලොකුම e-commerce marketplace එක B2C model එකට අදාළව. ඉතින් ඔබට ඔබේ product එක අරගෙන යන්න තියෙන හොඳම තැන තමයි Amazon එක කියලා කියන්නේ. ඉතින් SME sector එකේ වෙන්න පුළුවන්, දැනට investment tag කරන්න බලාපොරොත්තු වෙන, private branding කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේවා බොහොම technically කතා කරනවා. ඒකට අපි කතා කරන්නේ දෙපාර්ශ්වයටම අදාළව freelancers-ලාට, ඒ වගේම දැනට ඉන්වෙස්ට්මන්ට් ටැග් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රොඩක්ට්ස් Amazon එකේ විකුණන්න බලාපොරොත්තු වෙන පිරිසට අදාළව අපි කතා කරන්නේ soft skill එකක් නෙමෙයි. අපි කතා කරන්නේ technical skill එකක්. මේකට කොහොමද හරියටම approach වෙන්න කියන කාරණාව. Amazon selling කියන එක ලංකාවේ ගොඩක් වෙලාවට practice වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන high standards නිසා සහ ඒකේ follow කරන්න ගොඩාක් දේවල් තියෙන නිසා. ඉතින් අපි ඒවා එකින් එකට මේ courses හරහා ඉස්සරහට අරගෙන යනවා. ඔබට මේ පළවෙනි product research course එකට join වෙන්න අවශ්‍යයි නම් ඔබට පුළුවන් පහළ තියෙන link එකෙන් ගිහිල්ලා ඒ Zoom session එකට
ජොයින් වෙන්න. මේ පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක සම්පූර්ණයෙන්ම නොමිලේෂන් එකක් විදිහට තමයි අපි සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට බැජස් කිහිපයක්ම අපෙන් අවුට් වෙලා තියෙනවා මේ ප්‍රොඩක්ට් රිසර්ච් වලට සම්බන්ධව කෝස් එක කරලා. ඔවුන්ගේ බිස්නස් එක මේ වෙනකොට උන් ඇනලයිස් කරගන්න ගමන් ඉන්නේ ඇත්තටම Amazon එකෙන් අරන් යන්න පුළුවන්ද කියලා. ඉතින් මේක ඔබට ගොඩක් වැදගත්. ලංකාවේ පළවෙනි පාරට මේ කෝස් එක වෙන්නේ. ඔබට පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න. ඉතින් අපි ලබන සෙනසුරාදාට අලුත් කෝස් එකක් පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම ඒ කෝස් එකේදී හම්බ වෙමු. මේ ලින්ක් එකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න ෆ්‍රී ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකට. Thank you.